හයි මේ වීඩියෝ එකෙන් අවුරුදු දෙකකට පස්සේ ලංකාවට ඇවිල්ලා අපි දෙන්නත් එක්ක පළවෙනි වීකෙන්ඩ් එක ස්පෙන්ඩ් කරමුද? මුළු වීකෙන්ඩ් එකම නම් මට vlog කරගන්න බැරි වුණා. හැබැයි සෙන්සුරාදා දවසේ මම හිතුවා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඔයාලා මගේ channel එකට අලුත් නම් හයි. මගේ නම විශාරා. welcome to my YouTube channel. මම කැනඩාවට ගියේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට. හැබැයි දැන් මම කැනඩාවේ permanent resident කෙනෙක්. මේ දවස් ටිකේ අපි දෙන්න ආයෙත් ලංකාවට ඇවිල්ලා ඉන්නේ. වෙනදට මම ඔයාලට අපේ day in life videos අරගෙන යනවානේ කැනඩාවේ ඉඳලා. මං හිතුවා ඉතින් අපි දැන් ලංකාවට ආවමත් ඇයි මං ඔයාලට vlogs අරගෙන එන්නේ නැත්තේ කියලා දෙකට මං හිතුවා අපේ day in life vlogs ටික ෂෙයා කරගන්න. මේ වීඩියෝස් බලනවා ඇත්තටම ලංකාවේ පිටින් එක්ක කරන සවකඩේ පාඩල් දැක්කම ඔයාලට ආසිත නැති මටත් ඇත්තටම ගොඩක් කාලෙකින් එන නිසා මේ හරිය දැක්කම හරිම ආසයි. ඉස්සර අපි නිතරම මේ පැත්තේ ඔෆිස් යනවා ඉස්කෝලේ යන්න ගියා. හැබැයි දැන් අවුරුදු ගානකින් යද්දී සමහර වෙලාවට ඇත්තටම මේ පාර දැක්කමත් අපිට පුරුදු පාරක් නේ ඒක හරි අමුතු සතුටක් දැනෙනවා. මම දන්නේ මම කියන්න හදන දේ ඔයගොල්ලන්ට හිතනවද දන්නේ මොනවද මෙයා කියන්න හදන්නේ කියලා. හැබැයි මට හරිම සතුටුයි ඒ පාරවල් දකිද්දිනොත් අපිට ෆැමිලිය පාරවල්. ඉතින් ෆැමිලිය තැන් ගැන කතා කර ඉස්සෙල්ලාම අපි දැන් අපේ පළවෙනි දවසේ වැඩක් කරගන්න තිබ්බා. මම ඒක vlog කරේ නෑ. මම ඒක ඔයාලත් එක්ක ඉස්සරහට ෂෙයා කරගන්න. දැන් අපි දැන් ඇවිල්ලා තියෙන ගොඩක් අයට ගොඩක් පුරුදු තැනක්. හැබැයි බටර් බුටික් එක ගොඩක් වෙනස් වෙලා. ඉතින් බටර් බුටික් එකෙත් මාචා තියෙනවා. මට මේක කිව්වේ Instagram එකේ ඔයාලා වගේම මට මගේ YouTube channel එක නිසා හම්බ වෙච්ච යාළුවෝ කීප දෙනෙක්ම. ඉතින් කොළඹ දෙන හොඳම මාචා තියෙන්නේ බටර් බුටික් එකේ කියලා කීප දෙනෙක්ම මට කිව්ව නිසා අපි දෙන්න හිතුවා බටර් බුටික් එකෙන් මාචා try කරන්න. මං ගත්තේ රෝස් මාචා එකක් මට මතක නැහැ. දැනන් ගත්තේ වැනිලා මාචා එකක් කියලා හිතනවා. මේ ඉඳලා vlog කරනවා වගේ නෙමෙයි මේ ඉඳලා vlog කරද්දී ටිකක් අමුතු okay publicly. හිතන්නේ මම දැන් ටික ටික ඒක හෙවිට පුරුදු වෙනවා. මොකද මං දකින අරහේ ගොඩක් කට්ටිය vlog කරනවට නෑ මම එහෙම දැකලත් නෑ. අනේ මන්ද ටිකක් පොඩ්ඩක් awkward වගේ මේ vlog කරන්නේ. බුටික් එකට ගියොත් ඉතින් ට්‍රැන්ස්ලේටර්ස් try කරන්න නැතුව වැඩක් නෑ නේ. හින්දා අපි එක පීස් එකක් ගත්තා යන ගමන් කන්න. දැන් මම මගේ රෝස් මාච් එකේ මම හිතන්නේ සිප්ස් 3-4ක් විතර ගත්තා. මට කියන්න තියෙන දේ මම හිතන්නේ ඔයගොල්ලෝ එච්චර සතුටු නැති වෙයි. මම මේ වීඩියෝ එකේ ඊළඟට කියන ටික මම මියුට් කරා. මොකද මම කියන්නේ මේකේ හරිම සීනි වැඩි කියලා. ඉතින් අපිට ඇත්තටම කරන්න තිබිච්ච දේ තමයි අපිට බටර් බුටික් එකේ ස්ටාෆ් එකට කියන්න තිබ්බා sugar පාම නැත්නම් sugar අඩු කරන්න කියලා. ඉතින් ඒ වැරද්ද අපි දෙන්න ආයේ බටර් බුටික් ගියා. එතකොට මම ඒක හදාගත්තා. මම ඒගොල්ලන්ට කිව්වා අපිට sugar නැතුව මාචා එක දෙන්න කියලා. එහෙම බලද්දි ඇත්තටම හොඳ මාචා ඩ්‍රින්ක් එකක්. ඇත්තටම මාචා රස අපි දෙන්නට try කරන්න හම්බ වුණා. ඉතින් හරිම සතුටුයි. ආයෙත් කීප සැරයක් ගිහලා බලන්න ඕනේ බටර් බුටික් එකට. ඒ වගේම මට තව තැන් කීපයක් ඔයාලා සජෙස්ට් කරලා තියෙනවා. අලුත් කැෆේස් අපි දෙන්න ගිහිල්ලා නැති අපි දෙන්න ලංකාවෙන් ගියාට පස්සේ ඕපන් කරපු දේවල් ඒවටත් යන්න ඕනේ. ඔන්න දැන් නම් අපි ඇවිල්ලා තියෙන වන් ගෝල් ෆේස් මෝල් එකට අපිට ගන්න දේවල් කීපයක් තියෙනවා. ඒ හින්දා අපි ආවා OGF මෝල් එකේ රොමත් දාන්න. ඇත්තටම හරිම awkward. සෑහෙන awkward නේ විතර public vlog කරන්නේ. මම හිතුවා තව ටික දවසක එක හරියයි කියලා. awkward කියලා මම අතරින් නෑ දිගටම මම vlog කරලා. ඔයාලත් එක්ක share කරගන්නම්. මොකද සෑහෙන කාලෙකින් අපි දෙන්නත් ආවේ. මන් දන්නවා මට තේරෙනවා මම කැනඩා ඉඳලා vlog කරද්දී මට මාරම confident මං ගැන. මට කිසිම අවුලක් නැහැ කවුද දිහා බලාගෙන ඉන්නේ. ඒගොල්ලෝ මං ගැන මොනවා හිතනද ඒක කිසිම ප්‍රශ්න නැහැ. හැබැයි දැන් මට මෙහි ආවහම දැන් කොළඹ සිටි එක මේක මගේ සිටි එක වෙලාත් මට හරිම self conscious දැන් මට හිතෙනවා මේක හරි අමුතුවටද මං කරන දේ awkwardද මම හැසිරෙන විදිය අනිතර කාටතරයක්ද මට එමෙ හිතෙනවා. හැබැයි දැන් මට voice over එක කරද්දී මට හිතෙන එක අවුලක් නැහැ කියලා දැන් මං ආයෙත් උන්න අපේ ලංකාවේ life එකට ආයි පුරුදු වෙලා මට හිතෙනවා අපි රට දාලා ගියාට අපි ගෙදරින් අයින් වුණාට අපි නැතුව අපේ ගෙදර පවුලේ අයගේ හැමෝගෙම ලයිෆ් එක මූව් ඔන් වෙලා මම විතරද තාම මගේ ලයිෆ් එක මම මෙතන දාලා ගිහ විතර නැවතිලා තියෙන කියන ෆීලිං එක මට මුල දවස් ටිකේ ඒක ගොඩාක් තිබ්බා. මම හිතන්නේ ඒක ජෙට් ලැග් එකත් එක්ක මට ආපු ෆීලිං එකක් වෙන්නේ නැති. දැන් ඒක සෑහෙනම normalize වෙලා දැන් ආයෙත් මම එදින්දා අපේ ලයිෆ් එකේ වැඩවලට adjust වෙලා තියෙන්නේ. අපි දින one call face ආපු reason එක මම already කියන්නම්. අපි දෙන්න ලංකාවට ඇත්තටම ගොඩක් ගෙදරට අඳින්න ඇඳුම් අරගෙන ආවේ නෑ. එළියට අඳින්න ඇඳුනුත් මම හිතන්නේ පීසස් 5ක් වගේ අරගෙන ආව විතර අඩුද මන්දා. දැරන් නම් කීපයක් ගෙනාවා. කොහොම හරි අපි දෙන්නටම ගෙදරට අඳින්න ඇඳුම් නැහැ. ඒ හින්දා අපි දෙන්නගේ මේ වීකෙන්ඩ් එකේ ඊට කලින් වීකෙන්ඩ් එකේ තිබිච්ච ලොකු ප්‍රශ්න තමයි ගෙදරට අඳින්න ඇඳුම් හොයාගන්නේ කොහොමද කියන එක. කොහොම හරි මැනේජ් කරගෙන හිටියේ අපි දවස් කීපයක් ඊට පස්සේ ක්ලබ් හවුස් වල ඉගෙනුත් අපිට ඕන විදිහට ෂෝට්ස් මම හිතන්නේ එකක් හරි දෙකක් හරි ගත්තේ අපිට ඕනම විදිහට ගන්න බැරි වුණා ඒගොල්ලන් ආයෙ රීස්ටොක් කරනකන් තමයි අපි දැන් ඉන්නේ ඊට පස්සේ ඉතින් ඔඩෙල් එක තියෙන හින්දා අපි පොඩි රොමන් දාලා බලුවා මොනවද තියෙන්නේ කියලා ඇත්තටම කිසිම දෙයක් ගන්න වුණාටත් වඩා මට ඕනේ උනේ ඇවිදලා බලන්න ඊට පස්සේ ඉස්සර ආරියන් ටීවී මෝසා මගේ go to spots ටික මම දැන් ඒ වගේ තයි ත්‍රෝමක් දාලා බැලුවා. හැබැයි මට ගන්න තරම් අසිතින්ද තිබ්බේ නෑ. තව ගන්නවලා තිබිච්ච මෙඩිකේෂන් වගේක් තිබ්බා. ඕවර් ද කවුන්ටර් මට ඒව ගන්න බෑ ඒත්. එහෙනම් මම ඒ ටිකක් ගත්තා මෙහෙන්.
මේ වීඩියෝ එක දිගටම බලන්න කලින් TapTapSend app එකෙන් පොඩි රිමයින්ඩර් එකක් අරගෙන මම ඔයාලට ආවේ. ඔයාලත් නිතරම ලංකාවට සල්ලි යවන කෙනෙක් නම් තාමත් TapTapSend app එක ඩවුන්ලෝඩ් කරලා නැත්නම් අදම ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් කිසිම ට්‍රාන්ස්ෆර් ෆී එකක් නැතුව හොඳ එක්ස්චේන්ජ් රේට් එකකින් ලේසියෙන්ම විනාඩියක්වත් යන්න කලින් අපිට පුළුවන් TapTapSend app එකෙන් ලංකාවට සල්ලි යවන්න. ලෝකෙ පුරාම ඉන්න යූසර්ස්ලා ලක්ෂයකට වඩා වැඩි ප්‍රමාණයක් ඒගොල්ලෝගේ සල්ලි එක්ස්චේන්ජ් කරන්න TapTapSend app එක යූස් කරනවා. ඒ වගේම තමයි ලංකාවේ සෙන්ට්‍රල් බැංක් එකකින් අප්‍රූව් කරලා තියෙන නිසා මේ app එක ගැන අපි worry වෙන්න ඕනේ නැහැ security and reliability අතින්. කොච්චර ලේසියෙන් අපිට money transfer එකක් කරන්න පුළුවන්ද කියලා. TapTapSend money transfer app එක App Store එකේ වගේම Google Play Store එකෙත් තියෙනවා. දැන් මම download කරගෙන තියෙන iOS app එක. ඔයාලට පේනවා වගේ මේ app එකට ගොඩාක් හොඳ ratings තියෙනවා. ඒ හින්දා අපිට බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් app එක download කරගත්ත ගමන් අපිට ලේසියෙන්ම account එකක් හදාගන්න පුළුවන්. account එක හදාගන්න කලින් මම පොඩ්ඩක් බලුවා අද දවසේ කොහොමද මම Canadian dollars ශ්‍රී ලංකාවට යවනවා නම් මොන වගේ exchange rate එකක්ද තියෙන්නේ කියලා. අපේ foreign currency වලට හොඳ exchange rate එකකින් ගොඩක්ම cost effective විදිහට කිසිම transfer fee එකක් නැතුව අපිට පුළුවන් මේ app එකෙන් money transfers කරන්න. දැන් මම හිතුවා ඉක්මනටම account එකක් create කරමු කියලා. මම sample account එකක් create කරන්න හදන්නේ ඔයගොල්ලොත් එක්ක. ඉතින් මෙතනදී මට ඕන වුණා මගේ email address එක, ඊළඟට මගේ නම, ඒ වගේම තමයි මගේ phone number එක. ඉතින් මේ simple details වලින් විනාඩි 5ක් යන්නත් කලින් මට පුළුවන් වුණා මගේ account එක create කරගන්න TapTapSend app එකෙන්. ඉතින් දැන් අපිට තියෙන්නේ අපිට money transfer කරන්න ඕන රට විදිහට ශ්‍රී ලංකා select කරන්න. ඒත් එක්කම ඔයගොල්ලන්ට පේනවා ඇති ශ්‍රී ලංකාවේ තියෙන බැංකු 32කට වඩා දැන්ම TapTapSend app එකෙන් support කරනවා කියන දේ. ඒ වගේම මේ clip එකෙන් මම ඔයාලට පෙන්නන්නම් කොහොමද මගේ special promo code එක මේ app එකෙන් use කරන්න කියලා. හරිම ලේසි. ඔයාලට තියෙන add promo code click කරාම එන මේ box එකේ good vibes කියන මගේ code එක enter කරන්න. ඉතින් එතකොටම ඔයගොල්ලන්ට පේනවා ඔයාලා transfer කරන්න හදන currency එක අනුව ඔයාලට හම්බ වෙන bonus cash amount එක. ඉතින් මෙතනදී මට Canadian dollars 20ක්, ඒ කියන්නේ රුපියල් 4060ක් වගේ extra cash විදිහට හම්බ වෙනවා මේ transfer එකේදී. ඉතින් පැය ගණන් දවස් ගණන් බලාගෙන ඉන්න නැතුව විනාඩියකින් ඔයාලගේ සල්ලි පරිස්සමෙන් ලංකාවට යවන්න අදම TapTapSend app එක download කරගන්න. ඒ වගේම මගේ මේ special code එක use කරන්නත් අමතක කරන්න එපා. මේ promo code එක use කරොත් ඔයගලන්ට පුළුවන් ලංකාවට සල්ලි යවද්දී bonus cash එක්කම ගෙදරට සල්ලි යවන්න. එහෙනම් දැන් අපි බලමු මේ වීඩියෝ එකේ ඉතුරු ටික. ඉස්සෙල්ලාම මගේ මෙඩිකේෂන් ගත්තා. ඊට පස්සේ මට ගන්නලා තිබ්බ සැනිටරි නැප්කින්ස්, ඊළඟට ෂැම්පූ, කන්ඩිෂනර්, මේ කිසිම දෙයක් ඇත්තටම අපි දෙන්න ගෙනාවේ නෑ. මොකද අපේ චෙකින් බෑග්ස් වල සෑහෙන්න දේවල් අපි අනම්මනම් දේවල් අරගෙන ආවා. මොනවාද අරගෙන ආවේ කියලා සමහරක් විට මම ඔයාලට ඉස්සර වීඩියෝ එකකින් කියන්නම්. ගොඩක් කාලෙකින් මෙහෙම බඩු ගත්තින්ද දන්නේ නෑ. මට තේරෙනවා සෑහෙන්නම බඩු ගණන් කියලා. මම මෙන්න මේ අයිටම්ස් කීපේ විතරයි ගත්තේ. මගේ බඩුව ටික 2772ක්. මම හිතන්නේ ඒක not too bad. මං හිතුවා ඊට වඩා ගණන් ඇති කියලා. හැබැයි ඉතින් බඩු ගණන් තමයි. දැන් අපි ගිහලා බලමු වියානකට. මම ටික දවසක් ඉඳලා ඇත්තට වියානකට යන්න ඕනේ කියලා හිටියේ. දැන් ලංකාවේ MAC outlets තියෙනනේ. ඉස්සර දැන් මට ලිප්ස්ටික් විතරයි මම යූස් කරන්නේ. මට ලිප්ස්ටික් එකක් ඕනේ වුණොත් එක්කෝ මම ගියපු වෙලාවක වෙන රටකට ඒක ගන්න ඕනේ. එහෙම නැත්නම් ඩැරන් යනවා නම් ගෙන්න ගන්න ඕනේ. එහෙම තමයි මං ගාව ලිප්ස්ටික් තිබ්බේ. ඉතින් ඊට පස්සේ වියානගේ කොස්මෙටික්ස් මං try කරන්න ගත්තා. මම කොහොමද යූස් කරන්නේ ලිප්ස්ටික් විතරයි. ඒගොල්ලෝගේ ලිප්ස්ටික් එක මට හොඳටම සෙට් වුණා. මට දැන් ඇත්තට මේකේ කලර් එක මතක නැහැ. ඊට පස්සේ මම එතන ස්ටෝර් එකේ හිටපු ස්ටාෆ් එකෙන් අහලා මම යූස් කරන්නේ MAC ලිප්ස්ටික් එකේ top කියන කලර් එක. ඒකට ළඟින්ම යන වියාන කලර් එකක් ගත්තා. මම ඒක අරගෙන ආවා විතරයි. තාම මට ඒක try කරලා බලන්න බැරි වුණා. මට තියෙන හරියම pigmented lips. ඒ හින්දා lipstick මුණත් ගෑවේ නැත්නම් මට හිතුණා මගේ මුණ හරියම dull වගේ කියලා. full face makeup ගැන මට එච්චර interest එකක් නැති වුණාට හැබැයි lipstick ගැන මම interested. මේ තියෙන මම ගත්ත colour එක. lipstick එක 2850යි. මම හිතන්නේ ඒ ගානට ඒක හරියම worth it. මං යූස් කරලා ඔයාලට කියන්නම්. ඒක මගේ මේ මං දැන් ගාගෙන ඉන්න කලර් එකට සෑහෙන්නම සමානයි. මට ආයෙත් බැක් එක එකක් කොහොමත් මං ගන්න ඕනේ. මං ගාව තියෙනවා වගේට යූස් කරපු එකක්. ඒත් ගන්න කලින් මං හිතුවා මේ ඉන්න කාලෙට ඒක යූස් කරන්නම් කියලා. මැන්ඩටරි උනට අපි ප්ලෑන් කරේ නැති ඇත්තටම අයිටම්ස් කීපයක්ම අපිට ගන්න chance එක හම්බ වුණා. අපි දෙන පොඩ්ඩක් අද ලේට ආපු නිසා. ඉතින් ඊට පස්සේ මේ තියෙන අලුතෙන්ම තියෙන හොටෙල්ස් මේකට කොහොම හරි අපි දෙන්න ඉන්න අතරේ යන්න ඕනේ. අපි බලමු. කොහොම හරි අවුරුදු දෙකකින් ආයෙත් අපි මෙහෙම ඇවිල්ලා රෝමක් දාද්දී මම දන්නේ හරිම ඒක හරිම සතුටු ෆීලිං එකක්. මම දන්නවා රටේ ගොඩක් හොඳ දේවල් තියෙනවා. අපේ රටේ ගොඩක් නරක දේවල් තියෙනවා. හැබැයි මොනවා වුණත් අර ගෙදර ආවා කියන ෆීලිං එක ඒක හරිම අමුතුයි. මම මේ තමයි වැඩිම කාලයක් ඇත්තටම ගෙදරින් පිට ඉඳලා ආයෙත් ගෙදරට ඇවිල්ලා තියෙන්නේ. ලංකාවට ඇවිල්ලා තියෙන්නේ. අනිත් හැම වෙලාවෙම එක්ක එක මාසෙයි දෙකයි ඒ වගේනේ. ලංකාවට ඇවිල්ලා දැන් අපිට වැඩ කරගන්න ගොඩක් දේවල් තියෙනවා. යන්න තැන් ගොඩක් තියෙනවා. හැම එකකටම ඔයාලව එක්කන් යන්නම්. මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙන්න. එතකල් බයි බයි.